විනාශ වඩා ප්‍රමුඛ වෙන්නේ ධර්ම දානයද එහෙමත් නැත්නම් ආමිෂ දානයද? ඒ කියලා කියන වඩා වැදගත් වෙන්නේ. වඩා වටිනාකමක් තියෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව විග්‍රහ කරනවා. ඒතර දැන් මම මෙතන හැම වෙලෙම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියලා කියන්නේ මම හිතලා කියන එකක් නෙමෙයි මේක. ඒ කියන්නේ බුද්ධ දේශනාවේ මේ විදිහට තියෙනවා. ඒතර අපි දැන් මේ අහන අයටත් කියන්නේ ඔබ හැම වෙලෙම උනන්දු වෙන්න ඕනේ වික්ෂුන් වහන්සේ නමක් කියනවා කියන එකට නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ කොතනද දේශනා කරලා තියෙන්නේ කියන එක. දැන් මේ කියන එකත් ওই සූත්‍රවලම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මහන්නි ආමිෂ දානයත් ධර්ම දානයත් කියලා දෙකක් තියෙනවා. මේ දෙයින් ධර්ම දානය තමයි උතුම් කියනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය තමයි උත්තම භාවයටපත් වෙන්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ආමිෂ දානේ වැඩක් නැහැ කියන එක නෙමෙයි. මොකද ආමිෂ දානේ කරන්න කියනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ධර්ම දානයත් කරන්න ඕනේ, ආමිෂ දානයත් කරන්න ඕනේ. හැබැයි මේ දෙකෙන් උසස් යම් දානයක් ඇද්ද ඒකට කියනවා ධර්ම දානය. හැබැයි ධර්ම දානයේ බවට එකපත් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ භික්ෂුන් වහන්සේ නමක් නම් සාමීචිපටිපන්න ගුණයෙන් යුක්තව ධර්ම දානෙ දෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම ප්‍රතිලාභ අපේක්ෂා නොකර, ආමිෂය අපේක්ෂා නොකර, කිසිදු ගිවිසුමකට යටත් නොවි පිරිසිදු සිතින් ඔවුන්ගේ යහපත දෙසාම ධර්මය කියා දීම. ගිහි අයත්තු කරනවා නම් ඒ විදිහට කරන්න ඕන. අන්න ඒක පිරිසිදු ධර්ම දානයක් වෙනවා. ඒ දානේ ආමිෂ දානෙට වඩා උතුම්.